වෙනද වගේම අද ලෝඩසක්වා යුටුබ් channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අන්න ඉතින් ගොඩ දවසකට පස්සේ අද පොඩි වීඩියෝ එකක් ගන්න හිතුවා. අද මං වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතිය ඇතුළත මගේ ෆාම් එකේ වෙච්ච දේවල් ගැන. බලමු මම එක ඔයගොල්ලන්ට විස්තර කරන්නම්. ඔගොල්ලෝ කලින් වීඩියෝස් දැක්කම මගේ මෙන්න මේ ටැංක් දෙකේම සතු ගොඩාක් හිටියා. හැබැයි සයිස් වේරියේෂන් ගොඩාක් තිබුණා. දැනට සයිස් වේරියේෂන් වැලු බැලමට ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. මොකද දැනට සයිස් වේරියේෂන් බොහෝ දුරට පේන්නේ නැහැ. මොකද ඒක මං සෝට් කරලා තියෙන්නේ. මේ ටැංකි දෙකේම මාළු සයිසස් 3කට කැඩුවා. මේ කිරු පොඩිම සයිස් එක. මේකේ හිටිය දෙවනියට ලොකු සයිස් එක. මේ හිටපු ලොකුම සයිස් එක සෙට් එක. ඉතින් සයිස් වේරියේෂන් ගොඩක් තියෙනවා කියන්නේ ටිකක් අමාරු සත්තු ලොක් කරගන්න ගියාම. මොකද පොඩි අය අතර ලොකු අය ඉන්නකොට ඒගොල්ලන්ට කැම දාවට පස්සේ ලොකු අය තමයි ඉක්මනට කැම ටික කන්නේ. පොඩි අයට ඉතුරු වෙන්නේ නැහැ. සයිස් වේරියේෂන් තියෙන ටැංකියක් සත්තු ලොක් කරගන්න ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි ක්‍රමේ අපි ඉස්සෙල්ලා ලොකු කැමයට දාන්න ඕන. කැම දාන්න ඕන. එතකොට ලොකු සත්තු ඉක්මනට කැම කාලා ඒගොල්ලෝන්ගේ පොඩ්ඩක් බඩ පිරුණට පස්සේ අනිත් ඒ කැම වලට ආයි පස්සේ එන්න බලන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට දාන්න ඕන පොඩි සත්තුන්ට කැම දාගෙන යන්න ඕන. ඒ ක්‍රම එකක්. යතන දෙවනි ක්‍රමය තමයි සාමාන්‍යයෙන් ලොකු සයිස් කැමයි ඊට පස්සේ පොඩි පවුඩර් වගේ කැම එකයි කවලමට දෙන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි සයිසස් වලට වෙන් කරන්න ඕන. ලොකු සාමාන්‍යයෙන් පොඩිම සයිස් වෙනමයි ඊළඟ සයිස් එක වෙනමයි ඊළඟ සයිස් එක වෙනමයි වෙන් කළා වෙන් ටැංක් වල දාලා හදන්න පුළුවන්. එයා දැන් වැඩියෙන්ම හොඳ තුන්වෙනි ක්‍රමය තමයි. ඒ කියන්නේ සයිසස් වලට කඩලා හදන එක තමයි වැඩියෙන්ම හොඳ. දැනට මේ ටැංකිය සේරම සෝට් කරලා තියෙන්නේ. මේ ටැංකිය එකම සයිස්, මේ ටැංකිය එකම සයිස්, මේ ටැංකිය එකම සයිස්, මේ ටැංකිය දෙකම එකම සයිස්. මේ වතුර අඩුවෙන් තියලා තියෙන්නේ. මේ දවස් ටිකේ වැස්සා වැහලා කොහොම හරි මේ ඕෆ්ලෝ බටේ මම නෙට් එකක් දාලා තියෙනවා. පේනවද දන්නේ නැහැ. මේක ඩබල් කරලා තිබුණා. කොහොම හරි ඒක රොඩු හිර වෙලා ටැංකි දෙකම උතුරලා ගිහිල්ලා තිබුණා. උතුරලා ගිහිල්ලා පැටවලුත් එළියට ගිහිල්ලා තිබුණා. ඒකින්ද වතුර ඒ දෙක අඩු කරලා තිබුවා. ඊට පස්සේ ගිසති තව තේරුවා සාමාන්‍ය සෙන්ටිමීටර් 3.5 වගේ සයිස් තෝරලා මේ ටැංක් එකට දාවා. අතෝර ඒගොල්ලෝ ඉක්මනටම සෙන්ටිමීටර් 4ට ගන්න පුළුවන්. තව ඒතර අපිට ගිය සතියේ සෙල් කරන සයිස් එකේ සතු සෙට් එකක් හම්බුණා. ඒ කියන්නේ අපි තෝරලා බලනකොට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 4ට වැඩි සයිස් එක වගේ තිබිලා සාමාන්‍ය ජුඩු 75ක් වගේ හම්බුණා. ඒක ගිය සතියේ සෙල් කරලා දාවා. ඒකෙත් වීඩියෝ එකක් මම දාන්නම් මේ වීඩියෝ එකත් එක්කම. මේකේ නම් තාම සතුටිය සෝට් කරලා නැහැ. පේනවද දන්න පොඩි සයිස් ඉන්නවා ලොකු සයිස් ඉන්නවා. මේක අද හෙටම සෝට් කරන්න ඕන. දැන්ට කැම දාලා තියෙන කැම ගන්න ඇවිල්ලා තියෙන උඩට.
හරි දැන මේ දාලා තින්න මේ විඩියෝගේ සයිඩ්ඩෙන් දාලා තින්නේ අපි සෙල් කරපු මාලු ටික කල සොඳටම තියෙනවා හොඳම කොල්ට සත්තු එකම සයිස්සගේ හොද කොලටි අඩුකරොත් හරියන්න චැනලි සබස්ක්‍රයිබ් කළ සෙට්ටලා ඉන්න ෆාමක ඉස්සර ෆාමගේ ඉදිරියට කරන වැඩ කෝමද මේක මේකින් ආදායම කෝම දෙන වියදම ඒවත් එක්ම සරාට වීඩියෝ සරගෙන්න්නම් හරි එනම් අදට අපි සමගන්නවා සුබ දවසක්